Hi, how to make a strawberry cappuccino. දැන් අපි මේ ඉස්සෙල්ලාම මම අද ස්ට්‍රෝබෙරි ටිකක් ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් වලින් මම අද හොඳ ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. බලමු අපි කිරි ටිකක් දාගන්නවා. අපි ස්ට්‍රෝබෙරි cappuccino හදන්න. පළමුවෙන්ම මේම මම බ්ලෙන්ඩරේට ටිකක් දාගන්නවා. ස්ට්‍රෝබෙරි ගෙඩි වැඩි ගන්න එපා ස්ට්‍රෝබෙරි මොකද දිය වෙනවා මොකද මේකට ටිකක් තික් ඕනි ඒක නිසා මම වැඩි ගෙඩි යූස් කරනවා දැන් 3-4ක් වගේ තමයි ගන්නෙ මේකේ රස එනවා හොඳට ඇඹුල් ගතිය තියෙනවානේ මේකට අපි ඊළඟට වැනිලා සල්පයකුත් එකතු කරනවා ඉතින් අපි මේක බ්ලෙන්ඩ් කරගෙන කිරි ටික පසකින් තබා ගමු. දැන් ඔයාලට පේනවනේ දැන් මම ගත්තේ ගෙඩි 4ක් වගේ එක වෙනෙකුට. එතකොට මේකේ මේ පාට ආවා වැඩිම වුණාම දිය රහ එනවා ඒ නිසා වැඩි වෙන්න දෙන්නේ නැහැ. නැවතත් මේකට එක හලා ගන්නවා. ඒකත් පස්සකින් තියාගෙන මේ මම Nescafe මේක ගත්තා. මේ බ්ලෙන්ඩ් Nescafe එක මේක තමයි ගොඩක් කෙනාට කැපිචිනෝ එකට හොඳට මේනවා මේ වගේ මේ ඇට පේනවනේ ඔයාලට. මේ ඇට තියෙන කොෆි එක එයාම ගන්නවා. අපි කිරි ස්වල්පයක් දාගෙන එක චුට්ටක් මොවා කරගන්නවා. ඉස්සෙල් හැන්දෙන් මෙහෙම කරගෙන ළඟට අපි මේක හොඳට මේක පෙනේනකම් හොඳට මේවා කරගන්න. හොඳට මේක මික්ස් කරගන්න ඕනේ කික්ව පෙනේනකම් ඔයගොල්ලෝ දන්නවනේ මේක. මේක හොඳටම මෙව කරගන්න ඕනේ අර පෙන මේ හොඳට සොෆ්ට් වෙලා එනවා පෆ් වෙලා වගේ මේක කැපිචිනෝ හදන්න ලේසි. ටිකක් අපි හැන්දෙන්ස් මේක කරලා හොඳට පෙන ගන්න ඕනේ. හොඳටම පෙනේනකම් මේක කරන්න මිශ්‍ර කරලා මේක ඩාර්ක් ගත්තාම හොඳටම රසයි. එක කොෆි කලර්ස් තියෙනවා තදට ලාවට එහෙම. ඔයාලට දැන් පේනවා මේක හොඳටම තික් වෙලා එනවා. ඊළඟට මේ කප් එකට දාලා තමයි මේවා කරගන්නේ. sugar ටිකක් මේකට ඇඩ් කරගන්නවා. රසය ගන්නවා ටිකක්. මම ice cube ටිකක් ගන්නවා. වැඩි ice cube දාගන්න එපා.
මොකද ගොඩාක් දියාරු වුණාම මේකේ රසය ගන්න බෑ. ඊළඟට මම මේකට මේ කරගත්ත කීරි ටිකක් දානවා. දැන් මේ මම ගත්ත කොෆි ටිකක් මේකට මෙන් කරගන්නවා. දැන් තියෙනවා බොහොම ලස්සනට ඒ කලර් එක එනවා දැන්. මම අර කිරි ගත්ත හින්දා ස්ට්‍රෝබෙරි ගත්ත හින්දා ටිකක් කොෆි එක ඩාර්ක්ව ගත්තා. ඔයාලා ඒක දැක්කා? මේ ටිකක් වෙලා හොඳටම උඩට පෙන එනකම් මේ වගේ මේ බ්ලෙන්ඩ් කරන්න. මේක තමන්ට හැන්දකින් වුණත් පුළුවන්. ඊට වැඩි ලස්සනට ලේසියට මේ වගේ කොෆි මේකර් එකකින් මේ වගේ මික්සර් එකකින් හොඳට ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ හොඳට මේ ලස්සනට එන්නේ. හොඳට පෙන ගතිය තියෙනවා මම ලං කරලා පෙන්නනවා. මේ වගේ ලස්සනට ගන්න. තවුන්දට කොෆි දාගන්නවා. මේකේ රසය තමයි එන්නේ. මොකද ස්ට්‍රෝබෙරිත් එක්ක මිශ්‍ර වෙලා මිල්ක් එක එනකොට මේ කොෆි එකට ගොඩාක්ම රසක් එනවා. මේ දෙන්න හොඳටම පෙන එනවා. මේක ඇත්තටම ටිකක් වෙලා මිශ්‍ර කරන්න ඕනි පෙන එනකන්. ඒක අර උඩටම පෙන ආවම තමයි මේකේ ටේස්ට් එක ලස්සනට එන්නේ. ඒ කැප්චිනෝ එක සිස්ටම් එකක් තියෙනවනේ ඔයාලා දන්නවනේ. දැන් ඔයාලට පේනවනේ මේකේ පෙන එන හැටි මේ. ගොඩාක්ම දැන් ටිකක් සොෆ්ට් වෙවි එනවා. අර ඉස්සෙල්ලාම මුලදී තිබිච්ච ඝනකම අඩු වෙවි. ඒක කොෆි එකේ අපිට අවශ්‍ය කරන කලර් එකට එනවා. ඔයාලා දැක්ක මම ඩාර්ක් ගත්තේ. ඩාර්ක් එකට මම ගත්තා. ඒක ගත්ත හේතුව තමයි ස්ට්‍රෝබෙරි මේවට මිල්ක් එක තියෙන හින්දා. දැන් පේනවනේ ඔයාලට දැන් මේ මිල්ක් එකට ඇඩ් වුණාම එච්චරම ඩාර්ක් ගතිය නැහැ. ඔන්න දැන් හොඳටම මේක ඉතාලම රසයට ආවා. මේක උඩටම ගන්න ඕනේ කියලා එකක් නේ. අපිට අවශ්‍ය පදමට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ලස්සනට දැන් මේ බලන්න හරිම ලස්සන. මේ විදිහට ලස්සනට එන්න ඕනි. මේක හරිම රසයි. මේ දැන් ඔයාලට හොඳට පේනවා මේ පෙන ගතිය ඇවිල්ලා. ලස්සනට මෙලා පිහිනම් මේක try කරලා බලමු කොහොමද කියලා. try කරන්න. ඔන්න මගේ ස්ට්‍රෝබෙරි ගෙඩිය ඇතුළට වැටුණා. සුපර් එකටම තියෙනවා. හරිම රසයි. ඔයාලත් ගෙදර try කරලා බලන්න. ඒක ස්ට්‍රෝබෙරි with මම දැම්මේ කැපිචිනෝ එක. ඔයාලා වෙනදට නිකම්මනේ කැපිචිනෝ එක හදන්නේ. මම දැන් ස්ට්‍රෝබෙරි මික්ස් කරලා බොහොම ලස්සනට හදලා තියෙනවා. Thank you.